සෑහෙන විශාලයි පේනවද? සහ මේ බලන්න මේකේ බිත්තිය මේ හරි ඝනකම්. මේ දැක්කද? ඇයි මේ ඝනකම් වෙලා තියෙන්නේ? දැන් මේ වම් කෝෂිකාව තමයි මුළු ඇඟටම රුධිරය මේ පිළිතුරු කරන ඔක්සිජන් පුරවලා ගෙනා රුධිරය මුළු ඇඟටම යවන්න මේ සම්පූර්ණ පීඩනය දරාගෙන මේ ඉහළට සංස්ථානික මහා ධමනියේ රුධිරය යවන්නේ. එතකොට ඒ ඝනකම තියෙනවා. මේ බලන්න මේ කෝෂිකාව ඕපන් වෙච්ච තැනට මේ සංස්ථානික මහා ධමනිය මේ පැත්තේ ඇවිල්ලා තියෙනවා. දැන් මේක ඕපන් වෙලා තියෙන නිසා මේ දැක්කද මේ වගේ ඇඟිල්ල යන්නේ මේ ඇඟිල්ල යන්නේ කෝෂිකාව ඇතුළට තමයි. හරි? එතකොට මේ කර්ණිකාව අර තියෙන තරම් විශාල නෑ මේ දැන් මේ වෙන් වෙලානේ තියෙන්නේ. මේ පැත්ත තමයි වම් කර්ණිකාව සහ මේ අනිත් භාගයේ දැන් මේ පැති දෙකකට ගිහිල්ලානේ තියෙන්නේ. පැහැදිලිද? ඒතර වම් කර්ණිකාව ඝනකම් නෑ මේ වගේ මේ බලන්න මේකේ සයිස් එකයි කර්ණිකාවේ සයිස් එක කටියට පේනවනේ. පිළිවිලම වම් කර්ණිකාවේ සයිස් එකයි වම් කෝෂිකාවේ සයිස් එකයි දැක්කද? වම් කර්ණිකාවට කිසි අවුලක් නෑ නේ. කිරාවෙන් හම්බෙන රුධිරය ටික කෝෂිකාවට දෙන්නනේ තියෙන්නේ. මෙයාට තමයි වැඩේ තියෙන්නේ. තේරෙනවද? මේ කෝෂිකාවත් සාපේක්ෂව මෙයා විශාලයි. සහ ඝනකම් වැඩි. තේරෙනවද? ඒකට ඔය විදිහට තමයි හાર્ට් එකේ සම්පූර්ණ කුටීර හතර අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ.